පාටපුරවල කතාවේ ඔයගොල්ලෝ හිතන්නේ යාළුවනේ ඇත්තටම මොකද්ද සිද්ධ වෙන්නේ. ඉතින් යාළුවනේ නිම්නාවි දැන් දන්නවා එයාව ඇත්තටම හංගන් ඉන්නේ නුරාන් කියලා. ඉතින් ඒක දැනගෙන ඉන්න නිසා නුරාන්ට නම් කොහෙත්ම කිසිම ගැටවීමක් නැහැ. ඉතින් යාළුවනේ ඕගොල්ලන්ට ඉදිරියට බලා ගන්න පුළුවන් නුරාන්ට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. ඉතින් ඒත් එක්කම යාළුවනේ නිම්නාවිය නැවත නුරාන් නායකයි යනවා. ඉතින් එක්කන් ගියත් යාළුවනේ අර කඩේ හිටපු කෑනු කෙනා අනිවාර්යෙන්ම නුරාන්ගේ වෑන් නම්බරේ ලියාගත්ත නිසා ඕක පොලිසියට දෙනවා. ඉතින් යාළුවනේ පොලිසියනොත් නුරාන්ව අනිවාර්යෙන් අල්ලගන්නවා. ඉතින් නිම්නාවිගේ තාත්තලා හිතන් ඉන්නේ මංජිත අරන් ගියා කියලා කියවනේ දැන් ඒ දේ සිද්ධ වෙන්නේ යාළුවනේ. ඉතින් මේ දෙයට සම්බන්ධ වෙන්නේ නුරාන් තමයි. ඉතින් යාළුවනේ මේ දෙයට සම්බන්ධ වෙන්නේ නුරාන් කියලා දැන් නිම්නාවිත් හොඳටම දන්න නිසා නුරාන්ව දැන් හැම දෙයකින්ම කොටු වෙලා තමයි යාළුවනේ ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් නිම්නාවි උතරින් පැනලා ගිහින් මොන වගේ දෙයක් නුරාන්ට කරාවිද කියලා. අමතක නොකර subscribe කරලා තියාගන්න.